ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජයේ රැකියා පියස YouTube channel එකට ඔබ ඉතාමත් ආදරයෙන් අදත් මම පිළිගන්නවා. ඒ වගේම රජයේ රැකියා පියස YouTube channel එකෙන් ඔබට ඉදිරිපත් කරන රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු යටතේ මම අද ඉදිරිපත් කරන්නේ විදේශීය රැකියා තොරතුරු අතර කැනඩාවේ worker palm තනතුර පිළිබඳ worker palm තනතුර සඳහා ඩිඩර් ලොපෝ පාම්ස් ඩිඩරුක් ලොපෝ පාම්ස් කියන ආයතනය ඇබොට්ස්ෆර්ඩ් වල තමයි මේ නගරේ නැත්නම් මේ නගරේ තමයි මේ ආයතනය පිහිටලා තියෙන්නේ. වර්කර් පාම් තනතුර සඳහා ඔබට කැනඩාවේ මම තොරතුරු ඉදිරිපත් කරන්නේ. මේ සඳහා මෙම තනතුර සඳහා ඔවුන් වයස් සීමාවක් දක්වන්නේ නැහැ. ඒ වගේම කැනඩාවේ වැඩ කිරීමේ බලපත්‍ර රැකියා බලපත්‍ර තිබෙන අයට සහ නැති අයට ඕනම අයෙකුට මෙහි සඳහා හැකියාව නැත්නම් අවස්ථාව තිබෙන බව සඳහන් කරනවා ආයුධම් කරන්න පුළුවන් බව. ඒ වගේම මෙම ආයතනය ඔබට ගමනාගමන නැත්නම් ගමන් සහ ආහාර නවාතැන් නොමිලේ ගමන් පහසුව ආහාර සහ නවාතැන් නොමිලේ ලබා දෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ සඳහා මේ ආයතනය ඔබට පැයකට ඩොලර් කැනේඩියන් ඩොලර් නොවේ US ඩොලර් 20ක් ගෙවන බව සඳහන් කරලා තියෙනවා. පැයකට ඩොලර් 20ක්. එතකොට පැය 40ක් දවසට සතියකට වැඩ කිරීම අවශ්‍ය බව සඳහන් කරනවා. පැය 40ක් සතියට වැඩ කිරීම අවශ්‍ය බව සඳහන් කරනවා. එහෙත් එම සීමාව අවමය ඊට වඩා පැය ගණනක් වැඩ කිරීම ඔබෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. මේ සඳහා වැඩ කරන්න තියෙන්නේ ඔබට day evening weekend overtime සහ early morning මේ විදිහට සඳහන් කරනවා. ඔබට දිවා කාලය, සන්ධ්‍යා, සතියන්තය, ඒ වගේම උදේ පාන්දර කාලය, ඒ වගේම ඊටත් අමතරව මේ විවිධ ඒවාට ඕවර් ටයිම් ඔබට ලැබෙන බව සඳහන් කරනවා. මේ තනතුර permanent ඒ වගේ full time job එකක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව ඔබට ඒ සඳහා ඒ අනුව ලැබෙන දීමනාවන්තුත් මෙතෙන්ට ඇතුල් වෙනවා. full time job එකක් කරන permanent නම් ඔබ දන්නවා රැකියාවට ලැබෙන දීමනාවන් වෙනස් වෙන බව. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ මේ වේලාවන් සඳහන් කරලා තියෙන්නේ ඔවුන් නොනිදන ආයතනයක් වගේ හැම වෙලාවෙම වැඩ කරනවා. එතකොට ඒ වැඩ කරන ඔබ දන්නවා මේ කාරණේ ඇත්ත වගාවක් කරනකොට ඒ වගාව ජීවියෙක් වගේ තමයි හැම වෙලාවෙම රැක බලා ගන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, සාත්තු කරන්න ඕනේ. ඔවුන් වගා කරන්නේ බ්ලූබෙරි වගාව. මේ ආයතනය කරන වගාව තමයි බ්ලූබෙරි වගාව. එතකොට ඒ සඳහා ඔවුන් ඔබේ සහාය බලාපොරොත්තු නැත්නම් බඳවා ගන්නා සේවකයන්ගේ සහාය බලාපොරොත්තු වෙනවා. ආයිත් මම ඔබට කියනවා මේ සේවකයන්ගේ වයස් සීමාවක් නැහැ. ඔවුන් ඔබට ලබා දෙනවා ගමනාගමන ආහාර නවාතැන් සහ ඒවන් නොමිලේ ලබා දෙන බව සඳහන් කරලා තියෙන්නේ. ඔබට මේ ආයතනයේම වැඩබිමේම බොහෝ විට ඔබට ඒ පහසුකම් ලැබෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම ඔබට මේ සඳහා පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ පුහුණු සේවකයෙක් වීම අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් මම අදහස් කරනවා ඔබට ගොවිපළ වැඩ පිළිබඳ කිසියම් හැඟීමක් ආශාවක් තිබිය යුතුයි කියලා හිතනවා වැඩ කරන්න ඕන වුණාම වැඩ කරන්න. ඒ වගේම ඔබට මෙහිදී කියන්න ඕනේ මේ සඳහා ඉල්ලන අධ්‍යාපන සුදුසුකමක් නෑ. බොහෝ වෙලාවට රැකියාවකට අධ්‍යාපන සුදුසුකම් පදනම් වෙනවා, පුහුණුව පදනම් වෙනවා. නමුත් මේ දෙකම වුන් නොසලකා හරිනවා. එහෙත් ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් යම්කිසි අදහසක් හුවමාරු කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. මොකද ඔබ ඒ රටට යන්නේ ඔබේ භාෂාවෙන් මේ අය ආමන්ත්‍රණය කරන්න කතා බහ කරන්න ඔබට හැකියාවක් නැහැ, ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන්ට ඒ භාෂාව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් භාවිත කරන භාෂාවක් අපි ඉගෙනගෙන යන්න ඕනේ. කැනඩාවේ කතා කරන කැනේඩියන් භාෂාව නොවේ ඔබට පොදු ඉංග්‍රීසි භාෂාවෙන් අපේ එක ජාත්‍යන්තර භාෂාවක්. ජාත්‍යන්තරයේ ආමන්ත්‍රණය කරන එම භාෂාවෙන්. ඒ නිසා එම භාෂාව ඉගෙන ගැනීම සහ නැත්නම් භාවිත කිරීමේ හැකියාව අපිට තිබිය යුතුයි. ඔබට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අධ්‍යාපන සුදුසුකම් හදාගන්න අපි හුඟක් මහන්සි වෙනවා. නමුත් ඊට වඩා ඒවා නොසලකා ඉංග්‍රීසි භාෂා හැකියාව උඩට ඇවිල්ලා තියෙනවා නම් අපේ
වගකීම නැත්නම් අපේ ඌමනාව තමයි අපේ ඌමනාව ඉටු කරගන්න තියෙන මාධ්‍යයක් තමයි ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව උපදවා ගන්න එක. මේක දැන් අද කාලේ නම් එච්චර අමාරු කාර්යයක් නොවේ. ඔබට විශාල දැනුමක් ලොකු දැනුමක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය දිනදා ව්‍යවහාර දැනුමක්. ඒක ලබා ගන්න ඔබට පුළුවන්කම තිබෙනවා. මතක් කරනවා ඒ සඳහා ඔබේ අවධානය යොමු කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ ඔබ තවමත් රජයේ රැකියා PS YouTube channel එක subscribe කරන්නේ නැත්නම් ඔබට මෙම රැකියා තොරතුරු ආදී ලබා ගැනීම සඳහා අපේ channel එක subscribe කරන්න මේ වීඩියෝ එක like කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මම ඔබට කිව්වා මේ ආයතනයේ වගා කරන්නේ බ්ලූබෙරි වගාව කියලා. ඔවුන් භෝග වගාව ඔවුන්ගේ මේ වගාවේ ඔබට මම කිව්වා වගාව තියෙන එලිමහන්නේ. එතකොට එලිමහනේ වැඩ කරන්න වෙනවා. භෝග වගාව නඩත්තු කරන එක, පොහොර දාන එක, ගොවිපළ ආරක්ෂාව සලසන එක මේ ආදී සියල්ලම භෝගවල ආරක්ෂාව සලසන එකත් ඔබේ වගකීමක්. මේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඔවුන් විශේෂ කාරණයක් සඳහන් කරනවා ජෛව ආරක්ෂණ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කිරීමට සහාය වීම කියලා. ඔබ දන්නවා මේ ජෛව ආරක්ෂණ ක්‍රියාපටිපාටිය කියන්නේ ඔවුන්ගේ වගාවේ ජෛව පද්ධතියක් එක්ක අපි ජීවත් වෙන්නේ. ජීවයා අපේ විසින් කරන්නේ ජෛව පද්ධතිය විනාශ කරන එක අපේ රටේ නම්. නමුත් මොවුන් අදහස් කරනවා මේ ජෛව පද්ධතිය ආරක්ෂා කරගෙන වගා කරන එක තමයි ඔවුන්ගේ එක තම වැදගත් කාර්යයක් කියලා මම නම් හිතන්නේ. ඔබට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න එකත් ඔබේ ජීවිතේට වැදගත් වෙනවා. ඔබ මේ විදේශී රටකට ගියත් නැවතත් අපේ රට ඔබ පැමිණෙන්න ඕනේ. එතකොට අපේ රට මේ ක්‍රමපටිපාටි පිළිබඳ අත්දැකීමක් ඔබට තියෙන අඩුම තරමින් ඔබට මල් වගාවක්වත් අපේ රටේ මල් කර්මාන්තය ලොකු වැදගත් ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. එමෙනි කර්මාන්තයක් කරන්න හරි ඔබට මේ දැනුම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම ගොවිපළ නඩත්තු කිරීම ඒවයි යන්ත්‍ර නඩත්තු බොහෝ වෙලාවට වැඩ කරන උන් යන්ත්‍ර ආධාරයෙන් එම යන්ත්‍ර නඩත්තු කර ගැනීමේ හැකියාවත් ඔබට තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය කටයුතු වලට රාජකාරී කටයුතු වලට අමතරව අස්වැන්න නෙලීම ඇසුරුම් පැටවීම බෑම ආදියත් ඔබට පැවරෙන බව කියනවා. ඒ වගේම ආරක්ෂිත ඇඳුම් සපත්තු ආදී පැළඳීමත් ඔබට පැවරෙන බව ඔවුන් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් ඔබට මම නැවතත් මතක් කරනවා කොහොමද මේ රැකියාව සඳහා අයදුම් කරන ආකාරය පිළිබඳ තොරතුරු මෙම වීඩියෝවේ පහත ඩිස්ක්‍රිප්ෂන් වල හා පළමු කමෙන්ට් එකේ සඳහන් ලින්ක් එක හරහා ඔබට පුළුවන් රැකියාව සඳහා තොරතුරු වගේම අදාළ අයදුම් පත්‍රය ලබා ගන්න. ඒ වගේම ඔබ කැමති විදේශ රැකියාව තෝරගෙන රැකියාව විස්තරය අවසානයේ apply now බටන් එක ටච් කරලා ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න. ඔබේ CV එකකුත් ඒ ඇප්ලිකේෂන් එකට ඇටච් කරන්න යා කරන්න මතක තියාගන්න. ඒ වගේම ඔබ මතක් කරන්න ඔබේ අයදුම් පත්‍රය ඔබ සම්පූර්ණ මේම ආයතන වෙත යොමු කරාට පස්සේ ඒම ආයතනය ඔබ බඳවා ගැනීමට අදහස් කරනවා නම් කැමති නම් ඔබේ තොරතුරු වලට ඔවුන් ඔබට ඇමතුමක් නැත්නම් ඔබට ඊමේල් එකකින් ඔබේ තොරතුරු විමසනවා. ඒ අනුව ඔබේ තොරතුරු නැවත ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට සාකච්ඡා කරගන්න පුළුවන්. වැටුපහ වෙන මොනවා හරි ඔබට තියෙන ගැටලු පිළිබඳව කියන කාරණේ ඔබට මතක් කරන ගමන්ම ඔබේ විදේශ රැකියාව සිහිනේ සැබෑ වෙන්න කියලා සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට මා සමග මෙතෙක් වෙලා රැඳී සිටියට බොහොම ස්තුතියි.